ඇයි 10ක් තනියම මොකක් කන්නේ බොන්නේ නැතුව ඉන්නයි හදන්නේ. ඉතින් අපි බලමු අපි චැලෙන්ජ් එකට ඉන්න පුළුවන් වේද කියලා. එහෙනම් ඉස්සරහ සෙට් උන් let's go. අත්තමාසෙන් කණ්ඩ මොකක් ගෙනාගෙන ඉන්න අපි පැය 10ක් ඉන්නවනේ කොහොම හරි. ඉතින් ඉන්න පුළුවන් වෙද්ද ගන්න අපි බලමු මොකක් වේද කියලා ඉස්සරහ. guys අපි ලෝක කන්දන් නගිනක මං ඉන්නේ දැන් නා. ලෝක කන්දන් නගින්නේ බෑ බා. මම තනියෙන් ආවේ නෑ මේ වලුවෙක් ආවේ තනියෙන් යන්නේ කවදා නම් මේ සර්පෙම ඉන්නේ. බල්ලෙක් කෑගුණොත් එහෙනම්. බල්ලෙක් ඉන්නවා. guys අපිට බල්ලොත් එක්ක ඉච්චර හොඳ මතක නෙමෙයි තියෙන්නේ. ඒකයි පොඩ්ඩක් මේ බයෙන් යන්නේ. guys balik kau nih anda dah balik අපි දැන් මේ කැලින් හොයා ගන්න ඕන මොනවා හරි කන්න බා. තනකොළ තමයි කන්නේ ඉන්නේ. තනකොළ තමයි කන්නේ මිදි ගහක් ගන්න. මිදි නෑ මිදි කොයිද මේකේ? දැන් අපි රබරත්තන්නේ බා මේකේ දන් තිබ්බොත් තමයි. අතෝ මේ වනාන්තරයක් බා. ඒක තමයි බා කැලේ කියන්නේ කවුරුත් නැති ඉන්නේ. දැන් කැලේ වාරකට කරපන්. පාර දිගේ යනකොට බලන්න මොකද ඉන්නේ. පාර දිගේ. මොකක් වෙයිද කියලා දන්නේ හරියටම. guys අපිට පේන අන්තිම ගේ තමයි අර ඔයගොල්ලන්ට වහලයක් පේන්නේ. ඉතින් එහාට මේ කැලේ කොහෙවත් ගියවන්නේ. දැන් විලාම 9යි අපි ස්ටාර්ට් කරේ 9ට. අපි ඉන්නෝනේ හවස 6 වෙනකම් මේ කැලේ ඇතුලේ. 9 නේද බවිලා? ඒ වතුර බෝතලයක් කොම් මං ගෙනාවා. තාම හවස 6 වෙනකම් මං ගෙනාවෙත් නෑ බා. උඹට කොහොමද දෙන්නෙත් නේ? එලක්වත් තියෙද බලන්න. ඔතෙන් ගියාම අකුලක් තුවාලේ. guys ඕගොල්ලන්ට පේනවා ළඟට ගිහින් පෙන්නන්න. ඉස්සරහින් තියෙනවා මේ රබර් රත්ත ගැන පොඩි විස්තරයක්. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. පාර නේද? කොහෙන්ද මේ කියන්නේ? අපු පාර මතක තියාගෙන යන්න. පාර අපි ආවේ මෙහෙන් ආරේම. guys අර තියෙන්නේ මේ රබර් රත්ත ගැන විස්තරය. බලමු අපි කොහොමද කියලා ඒක. අපි පොඩ්ඩක් මේ කැලේකට තුන්නා වගේ පොඩ්ඩක් ඉන්න රජ කැලේ වගේ බා. මේ ප්ලේස් එක අර ගලයට අර පැත්තෙන්
තීන්ත වාලිය කරන් ඉන්න ඕනේ පාර මතක නෑ ඉස්සරහට යන්න ගිහිල්ලා බලමු. මුස්පේන්තු ගතියක් තියෙන්නේ යාළුවෝ වලට පේනදී නිකන් මානේ මන්දා අඳුරු ගතියක් තියෙන ඉසේ හැන්ඩලා විද්දනේ බා විලා පොඩ්ඩක් බලන්න විලා බලන්න ගයිස් වෙලාව 11යි 12යි පේනවද දන්නේ වලට අපි මෙච්චර වෙලා කැලේ ඇතුළ ඇවිත්තා පේනවද දන්නේ යන්තම් පේනදී පේනවද වෙලාව පේන්නේ පේන චුට්ටක් 11යි 12යි වෙලාව දැන් අපි තව කීයක් ඉන්න ඕයිද මචං අපි 10 11 බෑ දෙකයි තාම ඉඳලා තව එහෙමම මචං ඔව් තියෙනවනේ බෑ 6යි නේ අපිට ඉන්න තැනක් හොයාගන්න ඕන අපි දැන් ඉන්න බෑ පැය ගන්න ඇතුළට දැන් යාළුවනේ මේ දැන් ඉතින් මේ පොඩ්ඩක් මහන්සි වෙලා ඉඳ ගන්න හැදුවේ ගලකින් මේ ගලකින් ඉඳ ගන්න හැදුවේ මහන්සි පට්ට දුර ඇවිද්දා මේ පට්ට පිළි ව්‍යංජන ඉන්නවා ඉඳගෙන මෙතන පේනවද දන්නේ අම්මෝ පට්ට අමාරුයි මේ තව පැය ගානක් තියෙනවා ඉන්න තව වෙලා 11 පහ වෙලා තියෙන්නේ වෙලා කීයද බා 2:05යි ගයිස් වෙලාව 2:05යි දැන් වෙලාව 2:05යි තව 3 4 5යි පැය 4ක් තියෙනවනේ අඩෝ පැය 4ක් තියෙනවා තව එහෙනම් තා පොඩ්ඩෙන් සෙට් වෙමු ඔව් ගයිස් අපිට දැන් මේ පාරක් අමතක වෙලා තිබ්බේ පාරක් තියෙනවා වගේ අපි දැක්කා ඒ හින්දා පියාවා එපා වුණා පේනවනේ අප කැලේ පේනවනේ කැලේ පේනදී මේ තනිකරම ලඳු කැලයක් අතින් අපි කඩා වැන්නේ ගියපු පාර සොයාගන්න බැරුණා දැන් වෙලාව හිත ආයු වැටුණා බං 4:50යි බා 4:50යි වී චැලෙන්ජ් එක තමයි පැය 2යි බා ගයිස් අපි යම් බලන්න මොකද වෙන්නේ කියලා ඉන්නවා කියනවා බා ඔය වගේ තියෙනවා නේ යමන් කණ්ඩක් බැරුණා නේ බා අපි කණ්ඩේ හැමතැනම ඕන්නේ වගේ උන්නාති ගන්නේ තව ඩිංගෙන් කන්නේ රබර් ගෙඩි චාන්සි කියන්නේ කියක් මේ මොනන්තර හිතා ගන්න බෑ දැන් චැලෙන්ජ් එක ගන්න නතර ගන්නත් බෑ නැත්තම් මම චැලෙන්ජ් එක අවුට් වෙනවා විලාව 3යි විලාව දැන් අපි තව පැය 4:05යි තුනක් ඉන්න තියෙනවා මාර අමාරුයි පාවුලට ගම චැලෙන්ජ් එක කරාද මේ දන්නවා මට ඉන්න අමාරු වගේ බා පැය 3ක් ඉන්න තියෙනවා ඉතින් මාර අමාරුයි මල්ලට යන්නත් බෑ වතුර ටික පොණ්ඩක් කරනවා පොඩ්ඩක් පස්සියෙන් ගන්නවා මොන පොඩ්ඩක් ඉඳයි Mo guys, වැටි බං කන්න. මෙන්න හන්ද. තුනයි විසරේ බන්දේ. 3:50 විතර ඉඳි. වෙලා 51යි බා නගපන් කොහොම උඩේ පාරක් සෙට් වුණා ගයිස් අපටයි බලමු මොකද වෙන්නේ කියලා ආයි කැලේ පාරකට සෙට් වුණා මේ දැන් අපු පාර අපට මතකත් නෑ කොහෙද පම්මි මල්ල කෙලිය ඉතුලි හතයි නෑ බං අපි ආවේ හරියි ඈ ඔව්නේ අඩෝ දැන් මේ කොහෙන්ද යන්නේ වෙලාව තව පැය 2යි පැය කීයක් 3ක් තියෙනවනේ ඔව්
ගයිස් අපිට පොඩ්ඩක් පාර පැටලෙවිලා තියෙන්නේ. අපි පාර හොයාගෙන ආපහු වීඩියෝ එකක් දෙන්නම්. බලමු කොහෙද යන්නේ. ඕ ගයිස්. ආයි කෙලෙකට තිබ්බා. අර පාරෙන් ගිහිල්ලා හරියන්නේ. මේ කදුරු ගාව තිබ්බා. කටු එහෙම නුන්නේ. මේ පනත්තක් තියෙනවා මත. ඔච්චරහා කරන හොල්මනුත් සෙට් වෙයිද දැන්. ඒ පල්ලේ පාරක් ඉවරේ. හරි. ගොඩ යම. ගයිස් මේ අපි ආයි කන්දක් අසිනු ගියාද මන්ද. මීරියම. ඔයට යන්න බෑද? ඔය ගිහලා කොහේ ඉඳන්නේ මේ ගිහලා එන දිහා කොහෙද ඉන්නේ? දෙන්නකම්. ගයිස් ඔයගලන්ට පේනවා ඇති. හමු කැලේ. මේ වෙලාව කීයද දන්නවද? බැටරි 3යි බා. අද වෙලාව 5:50යි බා. ඊ තව පොඩ්ඩක් මම චැලෙන්ජ් එක ඉවර වෙන්න තියෙන්නේ. අද 5:50යි. චැලෙන්ජ් එක කියන්න යන්නේ. ගයිස් සතුටුයි ටිකක්. චැලෙන්ජ් එක සතුටට වැඩි දැන් කොහේ හරි ගිහින් කන්න ඕනේ. ආදියා ඉන්න බෑ. ඉන්නක් කෙනා බං මොකද දැන් වෙලාව යන්නේ. ඔයගොල්ලෝ පේනදී පැත්ත මඳුරලා තියෙන්නේ දැන්. අර පැත්තට පොඩ ඉර තියෙනවා. ඔව් නේ ටික. මේ පැත්තේ තනිකරම මඳුරලා තින්නේ පැත්තකින් වැස්සෙනවා. තනිකර මඳුරුයි මේ. අපි යමු ඉස්සරහට. අපි අර අතෙන් අර අපිට අන්තිම ගයක් හම්බුනේ එතන නේද බං අර තියෙන්නේ? යම් බලන්න. මම ගියක් කරේ කමක් නැහැ පාරාගෙන ගෙදර. ඒ ඕ බං මේ අපිට යන්න පුළුවන් බං. ඒ ගෙදර තමයි බං. ඒ මෙතනින් පන්නේ නේද? එතනින් පයින් දුන්නේ අර පාරක් තියෙන්නේ කො. ගයිස් ඔයගොල්ලන්ට මතකද? අපි මේ පාරේ තමයි ගියේ අර තින්නර ගිය ගල. අර තින්නර පල්ලම. ගයිස් මේ ඔයගොල්ලන්ට පේනද මම අර අන්තිමට පෙන්නුවා. අපිට හම්බෙන අන්තිම ගේ කියලා. අන්න අතනින්ද. ඉන්නකෝ අපි මේ විදිහටම අපේ වීඩියෝ එකක් ගමු බලන්න. මම පින්නේ මේ හරි නේ බා. ඕනේ. ගයිස් ඔයගොල්ලන්ට මතකද මම මෙන්න මෙහෙම පෙන්නුවා මේ පේන අන්තිම ගේ කියලා. අන්න ඒ ගේ ගාවට තමයි අපි දැන් ඇවිල්ලා තින්නේ. මෙහෙ යම මෙහෙ පාරක් දුක් තියෙනවා. ඉතුරු ටිකක් මෙතෙන්ට ලයිමු. දැන් ආයි කැලේ ගියොත් ඇය අතර මං එනවනේ. පොඩ්ඩයි තියෙන චැලෙන්ජ් එක තියන්න. 59යි. ඔයාලට පේනවද දන්නේ මේ කැම් එක මේ අඳුරුයි. මේ පේන්නේ මේක. ඒකයි බැටරි 3යි බං මේකේ. ලයිට් එළිය වැඩි වෙන්නේ නැහැ දැන්. මොකද දැන් තව පොඩ්ඩයි තියෙන තව විනාඩි තියෙනවා. අපි ඉන්න. අපි මේට යම හිමීට විනාඩි. ගයිස් ඔන්න එහෙනම් හසුන්ගේ චැලෙන්ජ් එක මේ කැලේ ඇතුළේ සොයයි වුණා. සොයයි වෙන්න පුළුවන් වුණා. අපිට පොඩි කරදරයක් හම්බුණා. පොඩි සර්පෙක් අහුවලා. ඒ පොඩ්ඩක් මේ කරදරයක් වුණා. නේ මචං. පොඩි කරදරයක් වුණා. දැන් අඳුර වෙලාවක් මේක පේන්නේ නැහැ. වෙලාව දැන් පේන්නේ නැහැ. පැය දෙකක් මිදලා තියෙන්නේ. වෙලාව හවස 6 වෙලාව. ඉතින් අපිට සොයයි වෙන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එක එන්ජොයි කරන්න, සබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මේ වනාන්තරයක් 10ක් ඉතින් මේක චැලෙන්ජ් එක අපි කරලා ඉවරයි. එහෙනම් ගයිස් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. සබ් කරලා තියාගන්න.